අද මේ ලස්සන කප් කේක්ස් ටික හදවන හැටි බලමුද. ඉතින් හැමදාම වගේ ඉතින් අපේ මල්ලි තමයි මේ දේවල් හදන්නේ. මම ඉතින් ඒවා වීඩියෝ කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එක තමයි කරන්නේ. ඉතින් විතර තමයි එකින් එක ඇඩ් කරේ. මම හිතන්නේ කේක් හදන හැමෝම දන්න දේවල් තමයි ඉතින් මේවා. ඉතින් මේ විශේෂ ස්ටෙප්ස් මුකුත් නම් එහෙම නැහැ. මම දන්නේ නැහැ. හැබැයි ඉතින් මල්ලි හදන විදිහ තමයි මේ. එයා ෆ්‍රෙෂ් මිල්ක් උත් ඇඩ් කරනවා. එතකොට කේක් එක සොෆ්ට් වෙනවා කියලා කිව්වා මම අහනකොට. ඊට පස්සේ ඉතින් ඔන්න ඒ ටික බේක් වෙන oven එකට දාලා බේක් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේ කප් කේක්ස් without icing මොහරම රසයි. ඊට පස්සේ අපි දැන් icing එක තමයි හදාගන්න හදන්නේ. අපි මේ කප්ස් කේක් හදවුවේ අපි ෂෙල්ටර් හෝම් එකකට පොඩි ට්‍රීට්ස් වගේක් දුන්නා. ඉතින් එයාලට කප් කේක්ස් තරන් යනවා කියලා හිතුවා. ඉතින් ඒ ගමම කප් කේක්ස් ටිකත් හදුවා. එතකොට ඉතින් මටත් කන්න පුළුවන්. මම ස්වීට්ස් කන්න ගොඩක් ආසයිනේ. ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කර ගන්නවා. ඒක නම් ඇයි කියලා දන්නේ නැහැ. කොහොම හරි ඉතින් බ්ලූ මට ඕන වුණා බ්ලූ හදන්න. මොකද මම පොඩක් බ්ලූ කලර් එකට ටිකක් වැඩිපුර ආසයි. හැබැයි මගේ ෆේවරිට් කලර් එක නම් බ්ලූ නෙමෙයි. කොහොම හරි ඉතින් මේ පයිවින් බෑග් එකට දාලා මේ ඩිසයින් එකත් ඔන්න ඔය විදිහට මල්ලි කරගන්නවා. මේවා ඉතින් හරිම ලස්සනට බලාගෙන ඉන්නවා මම වීඩියෝ කරද්දි. හැබැයි ඉතින් මට නම් එහෙම මල්ලිට වගේ කෑම හදන්න බෑ. හැබැයි හොඳට රස බලන්න නම් පුළුවන් මල්ලි හදන කෑමවල. ඊට පස්සේ ඉතින් ෆිනිෂින් ටික කරගෙන මෙන්න මේ විදිහට තමයි කප් කේක්ස් ටික තියෙන්නේ. අපි රස බලමු. ඉතින් හැමදාම වගේ මේ අයිසිං එක නම් පුදුම රහක්. ඒකේ හරිම මිල්කි ක්‍රීමි රසක් තිබ්බා. මාරම රසයි. මම කේක්ස් නම් ගොඩාක් තැන්වලින් try කරලා තියෙනවා. හැබැයි මේ ගෙදර හදපු කප් කේක් එක නම් top notch. ඒ කියන්නේ හරිම රසයි. ගෙදර හදන රහත් ඒකේ තියෙනවා. එතකොට ඒකේ ඒ ක්‍රීමි රසේ හැමදේම තියෙදි පුදුම රසක් අනේ මේවා. ඉතින් මල්ලිට කියලා තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා කියන්නේ ඊළඟට අපි මොනවද හදන්න ඕනි කියලා. bye